ළමයි මේ චිට් එකක් දාලා තියෙනවා මේ ළමෙක්. ඒ චිට් එක ඇත්තටම මේ වගේ චිට් එකක් දාලා තියෙන්නේ මේ ළමෙක්ගේ මොනවා හරි ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැ. ඒක ඇත්තට මේ චිට් එකක් දාලා මම පොඩ්ඩක් කතා කරා එකත් වැරදිත් නැහැ කියලා මම හිතනවා. මොකද මේ කාලේ මේ මාතෘකාව ටිකක් තියෙන නිසා. හරිද? මෙහෙම දාලා තියෙනවා මේ පිරිමි ළමෙක් කියලා මම හිතනවා. ඉතින් පිරිමි ළමෙක් වෙන්න ඕනි. ඉතින් මේ දාලා තියෙන විදියත් එක්ක මේ සර් කොල්ලෙක් තවත් කොල්ලෙකුට ආදරය කරන එක වැරදි නේද? අන්න ලංකාවේ බව තේරුණා. ඔයගොල්ලෝගේ hinaවෙන්ම තේරුණා ලංකාවේ බව. හරි? අපි ඒක තමයි මම මේක කතා කරන්න හොඳයි කියලා කිව්වේ. දැන් මේ දවස්වල නිවුස් වල ගොඩක් දුරට යනවනේ මේක නේද? මේ අපිත් එක්ක ඉන්න කොල්ලෙක් ඕක ඔච්චර ඒක කොච්චර කිව්වත් අහන්නේ නැහනේ. මේ කොච්චර කිව්වත් අහන්නේ නැල්ලු පොඩක්. ඒ කියන්නේ දෙන්න ආදරේ පින්දිනලු try එක දෙන්න මේ කියන්නේ මේ කියන විදියට. මේ ඔහොම හැංගීම් එන්න පුළුවන් ළමයි. එහෙම හැංගීම් ඇත්තටම එන්න පුළුවන්. මොකද මේක මම මේක කියන්න ගත්තේ මේ දවස්වල අර 6 වසර සිලබස් එකට මොඩියුල් එකක් කරා ළමයි නේද? මේ වැරදි වෙබ්සයිට් එකක් ඇතුළත් කරා කියලා නේ ටීවී එකේ කෙටියම කිව්වොත් ළමයි වැළලෙනවා. නේ? කෙටියම කිව්වොත් වැළලෙනවා. හරි? මේ පත්තරේ විස්තරේ කියන කට්ටිය පත්තරේ නෙවෙයි කියවන්නේ මේක තමයි කියවන්නේ. හරි? පත්තරේ තියෙන අනෙක් කාරණා ගැන නෙවෙයි තියෙන්නේ මේක තමයි කියවන්නේ. හරි? හරි නිකන් ඇන්ටිලා වගේ ඔහෙ කියවනවා ඉතින්. පත්තර ඇන්ටිලා ටික. හරිද? මේක දැන් අපි හිතුවොත් ළමයි මේකට අපි ඇත්තටම කෙටියෙන් කිව්වොත් කියන ළමයි මේ සමලිංගිකත්වය නේ සමලිංගිකත්ව අදහස් තමයි මේකේ මේ එවන්නේ මේ ඕගොල්ලෝ. මම දන්නේ නැති ඕගොල්ලෝ අතර තියෙන නිසානේ මේ වගේ එවන්නෙත් මට. හරි? මේක ඇත්තටම ළමයි මේ අපේ ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක ලෙඩක් කියලා. මේක ලෙඩක් නෙවෙයි ළමයි. මේක සාමාන්‍ය හැඟීමක්. විශේෂත්වය තමයි මේක බහුතරයකට එන්නේ නැහැ. තේරුණාද? මේක බහුතරයකට එන්නේ නැහැ. කලාතුරකින් කීප දෙනෙකුට මේක එන්න පුළුවන්. ගෑල් ළමෙකුට ආකර්ෂණය වෙන්න පුළුවන්. පිරි ළමෙකුට ආකර්ෂණය වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මේක ලෙඩක් නං නෙවෙයි. තේරුණාද? මේක ලෙඩක් නෙවෙයි ළමයි. මම ඔයගොල්ලෝ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් මේක අපේ ලංකාවට ඇයි මේක අවුල සහ වෙන රටවල් වල තියෙන අවුල මම මේක කියන්නම්. දැන් ඔය USA වගේ රටවල් එහෙම ගත්තොත් කැනඩා වගේ රටවල් එහෙම ගත්තොත් ළමයි ඒව නීතියෙන්ම මේගොල්ලෝ ඒකට ඉඩ අවස්ථාව දීලා තියෙනවා. දියුණු රටවල් නේ තියෙන්නේ නේ? දියුණු රටවල් ඒකටම අවස්ථාව දීලා තියෙනවා. හරි? දැන් අපේ රටේ මේක පට්ට ගහනවා නේ? අපි ඒකට බලමුකෝ ඒ හේතු කියලා ඔක. හරි? එතකොට දැන් ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වගේ ගත්තොත් එහෙම මේවා පිළිකුල් සහගත විදිහට තමයි දකින්නේ. හරි? එතකොට අපේ රට තාම සංවර්ධනය වෙමින් පවතින රටක්. මේ වගේ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා කියන සහ ඒවා නීති සම්පන්න රටවල් දියුණු රටවල් වෙලා තියෙනවා. තියෙනවනේ ළමයිම. එතකොට මේක තියෙන්නේ ළමයි ඇත්තටම ගත්තොත් එහෙම මේ දැන් පාකිස්තානය වගේ රටක මේ වගේ දෙයක් එමුනොත් එහෙම දැඩි දඬුවම්. ඒ කියන්නේ මරණ දඬුවම් වුණත් දෙන්න පුළුවන්. පිළිගන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ සංස්කෘතියත් එක්ක. හින්දු ආගම, බෞද්ධ ආගම, ක්‍රිස්තියානි, ඒ කියන්නේ කතෝලික ආගම වගේ කට්ටිය මේවා සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා මේවා. හරි? එතකොට මේක හිතන්නේ මිනිස්සු මේක ලෙඩක් කියලා. ඇත්තටම ළමයි මේක ලෙඩක් නෙවෙයි. අපේ ලංකාවේ වගේ රටක මේකේ තියෙන ප්‍රධානතම හේතුව තමයි ළමයි සංස්කෘතිය. ඒ කියන්නේ ආපු විදියක් තියෙනවනේ. සංස්කෘතිය. නේ අපේ ලංකාවේ සංස්කෘතියේ තියෙන සම්මතය තමයි ස්ත්‍රී සහ පුරුෂ අතර විවාහයක්. එහෙම විවාහයක් නේ තියෙන්නේ. එතකොට මේ වගේ දේවල් වලදී මොකද්ද වෙන්නේ? ඒක අමුත්තක් විදිහට තමයි දකින්නේ. වැරද්දක් විදිහට තමයි දකින්නේ. මේක ළමයි බලපානවා එකක් තමයි අපේ එහෙම හැංගීම් වෙන කට්ටියගේ හෝමෝන මට්ටම් වෙනස් වීම. දානමය බලපෑම් වගේ දේවල්. පොඩි කාලේ ඉඳන් ගත්තේ අත්දැකීම්. තේරුණාද? සමහරු පොඩි කාලේ ඉඳන් මේ අත්දැකීම් විඳලා තියෙනවා. එතකොට ඒකට හුරු වෙනවා. එයාගේ කැමැත්තනේ. දැන් යකෝ කෙල්ලෙක් කොල්ලෙකුට ආදරයක් එනවා වගේ කොල්ලෙක් කොල්ලෙකුට ආදරයක් එන්න බැරිද? පුළුවන් නේ. කෙල්ලෙක් කෙල්ලෙකුට ආදරයක් එන්න බැරිද? පුළුවන්. හැබැයි ඒක අපේ රටේ
ඒක අපේ රටේ ළමයි ඊටාම ජරාම සහ පහත්ම දෙයක් විදිහට තමයි දකින්නේ. ඒකට හේතුව තමයි ළමයි හරියට මේ පිළිබඳ අවබෝධයක් නැතිකම. මිනිස්සෙකුට තව මිනිස්සෙක් පිළිබඳව හැඟීමක් එන එක ළමයි ඒක බලෙන් කරව ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. මේක ස්වභාවිකවම වෙන සිද්ධියක්. හරි? ඒතර පිරිමි කාන්තා අතර තමයි ප්‍රධානම දේ අර වගේ දෙයක් වෙන්නත් පුළුවන්. හරි? ඉතින් අපේ රටේ වගේ ගත්තොත් එහෙම දැන් මේක ආගම පැත්තෙන් බැලුවොත් එහෙම අපේ වගේ රටවල් හිතන්නේ පව් කියලා මේක. මේ වගේ දේවල් පව්. හරි? එතකොට සමාජීය වශයෙන් ගත්තොත් එහෙම මේ තරම් නිකන් පහත් ක්‍රියාවක් නෑ කියලා තමයි හිතන්නේ. හරි? එතකොට ඒ වගේ හේතු කාරණා කීපයක් නිසා මේ වගේ සිදුවීම් වෙන්න පුළුවන්. දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේක ලංකාවේ අධ්‍යාපනයට ඇතුළත් කරොත් වෙන්න පුළුවන් හානිය සහ ඒකට තියෙන අවුලනේ තියෙන්නේ. දැන් අපේ රටේ තියෙන ළමයි බ්‍රිතාන්‍ය මේ ගත්තොත් එimhe නීති පද්ධතිය තමයි තියෙන්නේ අපේ රටේ. බ්‍රිතාන්‍ය නීතියේ ළමයි මේ සමලිංගිකත්වයේ කියන එකට කිසිම අවස්ථාවක් නැහැ. ඒක නීතියෙන් තහනම්. ඒ යුගයේ තියෙන නීතිය තමයි තාම ලංකාවේ තියෙන්නේ. තේරුණාද? එතකොට ලංකාවේ රජයන් මීට කලින් තිබිච්ච රජයන් ඒ නීතියට අනුව වැඩ කරා. තේරුණාද? දැන් අපි අලුත් ආණ්ඩුවක් නෙමෙයි පත් කරන් තියෙන්නේ. වෙනසක් නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආණ්ඩුවේ මොකද කරන්නේ? වෙනසක් කරනවා. දැන් අපි හිතනවා ඒක මොකක් කියලාද? මේ ආණ්ඩුවට හරි අමාරුවක් තියෙනවා සමලිංගිකත්වයේ ගේන්න කියලා. ආණ්ඩුවේ තියෙන අමාරුවක් නෙවෙයි මේක. තේරුණා ළමයි? මේක වෙනසක් මේක. හරිද? ඒ වෙනසේ ඇත්තටම මේකේ හොඳ පැතිත් තියෙනවා ළමයි නරක පැතිත් තියෙනවා. මේ රජයේ මොනවා හරි දෙයක් මන් දන්නේ නැහැ කරාද නැද්ද කියලා වැරදිලා හැවසර පොතට ආවද නැද්ද කියලා මන් දන්නෙත් නැහැ. හැබැයි හිතලා දැම්මත් දන්නෙත් නැහැ. හිතලා දැම්ම හෝ වැරදිලා ආව හෝ මොනවා හරි හේතු කාරණාවක් නිසා මේක සමහර පිරිසක් කියයි මේක නරකයි. මේක හොඳයි කියලා කිව්වට මේකේ හොඳ පැතිත් තියෙනවා නරක පැතිත් තියෙනවා. මේක හරියට නුදුන්නොත් නරක පැත්තක්. තේරුණාද? හැබැයි මේක හරියට දෙන්න පුළුවන් ගුරුවරු ටිකක් හරි දැනුමක් දෙන්න පුළුවන් ගුරුවරු මාර්ගයක් කරහා නිවැරදි වයසට මේක ලබා දුන්නොත් ඒක ළමයි මේ රටේ ලිංගික අධ්‍යාපනයට මොකක් වෙනද ළමයි? ඒ ළමුන්ට හරි අධ්‍යාපනයක් ලැබෙනවා. වාසිපැති තියෙනවා. තේරුණාද? මේකේ වාසිපැති තියෙනවා. මේකේ බලන්නේ ගොඩක් දුර ළමයි රැකවරණය, ආරක්ෂාව. ඒගොල්ලෝ දැනටමත් මේකට ඇබ්බැහි වෙච්ච ළමයි ඉන්න පුළුවන්. දැන් මේ කිට් එකේ තියෙන වගේ ළමෙක් නේ. හරිද? මේගොල්ලෝ මේකට හුරු වෙලා වගේ එකක් තියෙන. එතකොට මේ මෙහෙම කියන්නේ. මන් දන්නේ නැහැ. එතකොට මේ වගේ ළමයින්ට මේක මේ විශේෂේෂ්ත්‍රය දීලා තිබ්බනම් ඒ ළමයින්ට මේකෙන් රැකවරණයක් ලැබෙනවා. විෂාද තත්ත්වෙන් ડિප්‍රෙෂන් තත්ත්වෙන් මේ මිදෙන්න පුළුවන්. වාසි නැතුව නෙමෙයි මේක වාසි. හැබැයි හරි සැලැස්මකට අනුව හරි කාලයක් අරගෙන මේක හරියට සිලබස් එකට දැම්මට ඒක ප්‍රශ්නයක් නැහැ. හරි? හැබැයි ලංකාවේ වගේ රටකට මේක ඩෝංගාල එක පාට කරලා ඇතෑරියම ලංකාවේ මිනිස්සු මොකක් කරන ළමයි කන්ෆියුස් වෙනවා මේකට. මොකද්ද? ඔන්න දැම්ම අපි සිලබස් එකට. ඉවරයි අපේ ළමයි. අපේ ළමයි ගන්න දෙයක් නැහැ. හරි? දාලා ඒක ළමයි මේකට ඇත්තටම හේතුව තමයි ළමයි මේ පිළිබඳ හරි අවබෝධයක් නැතිකම. තේරුණාද? මේකේ වාසි පැතිත් තියෙනවා ළමයි. මොකද්ද මේකේ? අවාසි පැතිත් තියෙනවා. හරි? එතකොට හරියට මේ දැනුම දෙන්න පුළුවන් මාර්ගෝපදේශකයෝ ටිකක් ඉන්න ඕනේ. මේක වැරදි කෙනෙක් ගියාට ගිහිල්ලා වැරදි පන්තියේ ඉනවා ගුරුවරයෙක් මේකට එයාට දෙනවා මේ පාඩම උගන්වන්න. ඒ ගුරුවරයා හොඳටම මෙන්ටලි අවුල් වෙච්ච කෙනෙක්. මේක එයා දෙන්න කිව්වොත් මොකෝ වෙන්නේ? ළමයි මේ දැනුමටත් එහා ගිය දැනුමක් දෙන්න යනවා එයා ඊට පස්සේ. පන්තියම ඉවරයි. නේ? ඒ නිසා මේකෙන් ළමයි වාසි පැතිත් තියෙනවා අවාසි පැතිත් තියෙනවා. හරි? ඒ නිසා 6 වසර පොතට දාපු එක පිළිබඳවයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. හරි? එතකොට තාම පොඩි ළමයෙකුට මේක දෙන්න ගියොත් එහෙම වැරදි අදහස් සහිතව තේරුමක් නැති ගුරුවරයෙක් මේක දෙන්න ගියොත් එහෙම එයා 6 වසර ළමයට වඩා වැඩි දැනුමක් දෙන්න ගියොත් මොකෝ වෙන්නේ? ඒ ළමයා බලනවා මේ මොකක්ද යකෝ උගන්වන්නේ කියලා. හරි? කන්ෆියුස් ළමයා සම්පූර්ණයෙන්ම. ඒක කියන්නේ මේක සිලබස් එකට දැමීම වරදක් නෙවෙයි. හැබැයි හරියට මේක ට්‍රේනින් කරපු ගුරුවරු ඉන්න ඕනේ නේද? හරි වයස පරතරයන්ට අදාළව මේක ළමයින්ට දෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒකේ නරක පැත්තකුත් උදා වෙන්න පුළුවන්. තේරුණාද?
ඒ නිසා මේම අදහස් එන එක මෙහෙම හැංගීම් එන එක මේක වැරදි දේවල් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් එහෙම. තේරුණාද? වැරදි වෙන්නේ හරි වෙලාවට හරි කාල සීමාවකට නුදුන්නොත් ට්‍රේනින් නොකරපු ගුරුවරු හරහා මේක ලැබුණොත් පද්ධතිය ඉවර වෙන්න පුළුවන්. තේරුණාද? ඉතින් දැන් ඔයාලා හිතන්න අර මං කියන්නේ පොඩි කාලේ ගෙදරට එනකොට ඔයා චූටි කාලේ කියන්නේ හිතන්නකො එක වසරේ ඔයා කලිසමක් නැතුව ඉන්නෝ ගෙදර. අර ගෑල්ලම කියලා හිතන්නකො ඇඳුමක් නැතුව ඉන්නෝ ගෙදර මිදුලේ. ඔය වයසේම වගේ පිරිළමෙකුත් ඉන්නවා ගෙදරට ඔය වෙලාවේ. අම්මා මොකද කරන්නේ? හා අන්න නෝරු ඇඳගෙන මොකක් කලිසමට ගලා ඇඳ ටක් ගලා අඳන කලිසම. ඊපස්සේ අර ගෙදරට එන එක මොකද්ද හිතන්නේ අර ඇච්චා. ඌ කල්පනා කරනවා මොකක්ම හරි හැංගුවා. නේද? ඔව්. මොකක්ම හරි හැංගුවා. ඔව්. උගේ හිතේ එනවා මොකද ළමයි? මේ අපේ ලංකාවේ හැටි මම මේ කියන්නේ. ඕන ගෙදරක ඕකනේ. කලිසම ගන්නවාම ඔය පේනවා ඇඳගන්න. ඊපස්සේ ආපෙක බලනවා මට වඩා වෙනස් එකක් තියෙනවා මොකක් හරි. නේ? ඊට පස්සේ ඌ තනියෙන් මනසින් හොයනවා. දැන් මූ ඉන්නේ 2 වසර. මූ 7 වසර විතර වෙනකන් හිතින් මනසින් හොයනවා මොකද්ද ඔය හැංගුවේ? මොකද්ද ඕක? හා හිටපන් මං හොයාගන්නම්. ඊට පස්සේ තමයි ළමයි මේ ලෝකයෙන් අංක 1ටම මේ රට තේරෙන්නේ. Google එකේ සර්ච් කරනවා අකුරු 3ක් ගහලා ලංකාවේ මේක හොයනවා. ඇයි හැංගුවනේ පොඩි කාලේ? පොඩි කාලේ ඉඳන්ම දැනුම හංගනවා අපේ උන්ගේ. දැනුම හංගපුවම අපේ උන් තනියෙන් දැනුම හොයාගෙන යනවා. එතකොට තමයි ලෝකේ වැඩිම අකුරු 3ම සර්ච් කරපු රට විදියට ලංකාව අංක 1ට ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ. පිට දැන් අවුරුදු ගණනාවක්ම අකුරු 3 සර්ච් කළා වාර්තාව තිබෙන ලංකාව. ලෝකෙම අංක 1 මතක තියාගන්න. අංක 1. ඒකටත් මම මේ දැක්ක මේ ළඟදී මේ පනාමුර ඒරියා එක තමයි 3 වෙනිටද කොහෙද ඉන්නේ. හරිද? මේ පනාමුරද දන්නේ නැහැ වෙන පනාමුරද්ද දන්නේ නැහැ කොහොම හරි එකට ඉන්නේ ඒ හරි එකට හෝ තුනට ඉන්නේ ඒක තමයි. හරි? ඒක කියන්නේ හංගපුව හොයන්න අපේ මිනිස්සු හරි කැමති. හංගපුව හොයන්න කැමති උනට සර්ච් කරන ප්‍රමාණය වැඩි. ඉතින් තරංගෙට හොයනවා. හිතන්න ළමයි ඇමරිකාවත් පරද්දලා අපි උඩට ඇවිල්ලා තියෙනවා කියන්නේ කොච්චර ජයග්‍රහණයක්ද? නේද? ඔව්. ඒ නිසා ඒක තමයි වෙලා තියෙන්නේ අපේ රටේ මේ දැනුම හංගනවා. ලැජ්ජයි. සෞඛ්‍ය මිස් පන්තියට ඇවිල්ලා උගන්වන්න ගියාම සෞඛ්‍ය මිස් ඒ වචන ටික හංගලා තමයි කියන්නේ. මේව තියෙනවා අරවා එච්චරයි. ළමයි බලන මොනෝද අරවා? මොනෝද මේවා? හොයනවා. ඒ නිසා මම කියන්නේ අධ්‍යාපනයට මේක මේ රජයයි විපක්ෂයයි අතර මරා ගන්න එක නෙවෙයි. මම නම් කියන්නේ මේක කරන්න ඕනේ. කවුරුත් එක මේක කතා බහ කළා නේද? නිසි වයසට නිසි කාල සීමාවක මේක හරියට දෙන්න පුළුවන් ගුරුවරු හරහා මේක දුන්නට මම හිතන්නේ පෞද්ගලිකව වරදක් නෙවෙයි. ඒක දෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ දැනුමෙන් අඩු හරි ඒ කියන්නේ ලෙඩ රෝග වැඩි කරගෙන නේ මේක දැනුම දෙනවා නම් ඒඩ්ස් වගේ ලෙඩ වල ටික වුණත් හැදෙන ප්‍රමාණය මොන කරගන්න පුළුවන්ද ළමයි? අඩු කරගන්න පුළුවන්. අපේ රටේ කරන්නේ දැනුම හංගනවා. මොන දැනුමද? මෙන්න මේ කියන්නා වූ දැනුම හංගනවා. නේ පිරිමි ගැහණු දැනුම අඩු කරනවා. ගැහණු පිරිමි දැනුමත් අඩු කරනවා. ලැජ්ජයි. තේරුණාද? එහෙම වුණාම වෙන්නේ සර්ච් කරන ප්‍රමාණය වැඩි වෙනවා. හොයන ප්‍රමාණය වැඩි වෙනවා. හොයන ප්‍රමාණය වැඩි වුණාම ලෝකයේ අංක එකට එනවා. හරි? හැබැයි එහෙම අංක එකට ආව කියලා අපිට ලැබිච්ච තෑග්ගක් නෑ. අපිට ගෞරවයෙන් අභිමානෙන් ඉන්න පුළුවන් අපි අංක 1 කියලා. එච්චරයි. තේරුණාද? ඒ නිසා මම දැක්ක මේ පත්‍රේ කියවන්න ගත්තම සෙට් එකක් ඉන්නවා උදේ පාන්දර පත්‍රේ කියවනවා. පත්‍ර අයියලා නෙවෙයි. පත්‍ර නැන්දලා ඒවා. හරි? කෙලින්ම දාගෙන ආයි මේ වෙන ප්‍රශ්න තියෙනවා. ඇද්දගෙන යනවා මේක. දිගටම ඇදගෙන යනවා. හරි? බලන්නකො නිකන් පත්‍රේ විස්තරේ තව මොකද්ද තියෙන්නේ ඔය? තියෙන්නේ නේද ගොඩාක්? ඔය යන්නේ බලන්නකො ඒගොල්ලෝ පත්‍රේ පටන් ගත්ත ගමන් පටන් ගන්නෙම මොකද්ද? මේක අර 6 වසර සිලබස් එක කතා කරන්නේ. හරි? ඒක තමයි ඇත්ත. ඒ නිසා ළමයි ඕගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් හරි? හැබැයි මේක වැරදියට අහුනොත් මොකෝ වෙන්නේ? ඒකත් අවුලක්. ඒ නිසා හරි වයසේ හරි වෙලාවට දෙන්න ඕනි. මේ රජෙත් තියෙන පොඩි අවුලක් මොකද්ද? මේක ඩෝංගල දැම්මා. ඩෝංගල දැම්මම අපේ මිනිස්සු ගොඩක් දන්නේ නැහැ නේවා.
දැන් මේ ඊට පස්සේ හෙන නිවුස් අපේ මිනිසුන්ට. හරි? මේක තමයි අල්ලගෙන දඟලන්නේ ඊට පස්සේ. හරි? ඇයි දැනුම නැහැනේ. අපේ මිනිසුන්ට බයයි. සැකයි. අපේ ළමයාත් එහෙම වෙයිද? ළමයි එහෙම වෙනස් වෙන්නේ නැහැ. මේක හැමෝටම එන්නේ නැති මේක හැමෝටම එන එකද ළමයි? මේක හැමෝටම එන්නේ එහෙම තිබුණා කියලා මේක අධ්‍යාපනය කරනවා කියලා ළමයි එහෙම මේ පිරිමි ගෑල් ළමයි එකතු වෙන්නේ නැහැ. දැන් මට ඉගෙනුවා කියලා ඔය දැනුම මං පිරිමි ළමකට ආදරය කරනවද ළමයි? එහෙම වෙන්නේ නැහැ. හරි? ඒක සාමාන්‍ය තත්ත්වයක්. හරි? ඒ නිසා මේ මට මේ චිට්ට ගෙව් පිරිමි ළමයි පොඩ්ඩක් ඒගොල්ලෝ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ උනාට. හරි? මේ ගැන වැඩිපුර මේ ගැන ලං වෙන්න යන්න එපා උනාට ඔයගොල්ලෝ කොච්චර උනත්. හොඳයි? දැනුම ගන්න ලිමිට් වෙන්න. හරි. ඒ නිසා මේ ලංකාවේ අධ්‍යාපනයේ මම නම් කියන්නේ ඇතුළත් කරනවා නම් විධිමත් ලෙස ඇතුළත් කරාට එක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. තේරුණානේ?